අයිබෝවන් වාසනාවන් අපි කොහෙද යන්නේ නැවතත් YouTube එකේ ඉන්න මාගේ මිතුරන් සමග එකතු වෙලා ඉන්න YouTube එක විතර නෙවෙයි Facebook එකේ සහ අනිත් social media හැම එකකම නෙවෙයි අපි යනවද බං මෙතන වාහන තියෙනවා දැන් අපි කොහෙද යන්නේ මේ යන ගමන් ඉන්නවා අපිට පැහැදිලි කරන්න දැන් මෙතන රගෙත් එකකින් ගියොත් එලා සංජෝවන් යන්නේ සංජෝවන් ඉඳන් අපි රෝම් යනවා රෝම් ගිහලා ඊට පස්සේ එතන ඉඳන් තව කිලෝමීටර් 80ක් 90ක් වගේ දෙනවා විතර රෝම් වලට මෙතන ඉඳන් කිලෝමීටර් කීයක් තියෙනවද 900 කිලෝමීටර් 900 ගණක් අපි දැන් මේ වාහන දෙකකින් යන ගමන් ඉන්නේ හැමදාම වගේ සිසිල් දූපතෙන් එළියට යෑම සඳහා අපි නැවගත යුතුයි අපි ඉතාලියට යනවා අපි ඉතාලියට යන ගමන් ඉන්නේ ඉතාලියේ අගනුවරට ඉතාලියට යනවා අප්‍රිකාවේ සිට ඒ මතක් කරනවා subscribe කරන්න comment කරන්න like කරන්න ලංකාවේ එකෙක් යනවා රතනින් vlog එක start කරා අපි ඉන්නේ විතර්බෝ නගරේ මොන්තෙෆෙස්කෝනේ දෙසැම්බර් 25 වෙනිදාද වහිනවා මෙහාට ඒ වගේම හොඳටම සීතලයි කටින් දුම් යනවා මෂිනා සහ මම මෙහෙට ආවේ පළවෙනි වතාවට පල්ලියක් තියෙනවා මෂිනා මොකද හිතන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන මේගොල්ලෝ මාව එක්කගෙන ආවා මේ බලන්නේ කියලා මොකද්ද මේක ගැන අපිට කියන්න බෑ මේක නලලින්ද වතුර හැමතිස්සෙම එනවා පැය 24ට උල්පතකින් වතුර එන්නේ මාර සීතයි මේ වතුරනේ අල්ලා බලන්න නේ ඕන්නේ එහෙම වගේ බොන්නත් පුළුවන් පැය 24ටම දවස් 7ේම 365 දවසම එනවා නාන්න පුළුවන් ඉඳන් මොනවන්න නෑ ඒ කියන්නේ රෂ්‍ය කාලේ විතර මිනිස්සු නානවා සීතලයි ප්‍රශ්නේ නෙමෙයි සීත කාලේ කොයි කාලෙත් සීතයි වතුර එක නේ මේ කකුල දෙන්න බෑ එපා නෝන්න මේ සිලවට ඉඳන් අල්ලලා අම්මඩ සිරි මෙතන ඩැප්පේ දාන වැඩක් අල්ලලා බලන්න මම මෙස්සේනා ඔයා වද්ද කරා වැඩ ඉස්සරෝ විදිහට ඉතින් ඔන්න අපි පළවෙනි දේ නැරවුවා ඇවිල්ලා පැවිසි ඇත්තරම දවස් 7ේම වැඩ කරන නලලි මේක දෙනවා මිනිස්සු වතුර ගන්න මොන ගෙදරට මොන්න කෑම කියලා දැන් මෙන්න මේ වගේ පාක් එකකට ඇවිල්ලා තියෙනවා කඳු නගින ඉවර යන්නේ හරිම මහන්සි අම්බෝ ලස්සන පාක් එකක් මුන් දෙන්නම එක්කගෙන යනවා මෙන්න මේ වගේ කන්දක මේක මැදට ගිහලා කන්ද වෙන්න කන්ද ගියේ ඔව් ඉඳන් නගිනක ඉඳන් තු අම්බේ අනේ අම්මේ අම්මෝ අනේ අම්මෝ කාර් එක අයින් කරන් පස්සේ බලමු දුමාඳු තමා මේ අර ලස්සනයි හැබැයි මොන්තෙෆෙස්කෝනේ සිට ඉතාමත් ලස්සන දසුනක් සමගින් මම ඔයාලට ඉදිරිපත් කරනවා ඩේම් වව් ලස්සනයි ඉතාමත් ලස්සනයි ලාගකට යන්න දින පාර මේ බල්ල දැන් මේ ලේක් එක මොකද්ද මේ ලේක් එක ගැන මට කියන්න ඕන විස්තර යුරෝපයේ සිට තියෙන ලොකුම ලේක් එක වොල්කෑනොස් තියෙනවා මේ වොල්කෑනෝ 14 මොනවාද ඒකට කියන්නේ මට ඊට උල්කාපාත නෙමෙයි මොනවාද ගිනි කඳු තියෙන ගිනි කඳුත් නෙමෙයි වොල්කෑනෝ කියන්නේ ගිනි කඳුනේ ඔව් අනේ කොහොම හරි ලාවා සීන් එකකට සම්බන්ධ යට තියෙන්නේ පොළොව වතුර යටනේ වතුර යට තියෙන 6ක් තියෙනවා 16ක්ද කොහෙද තියෙනවා මේක පිටිපස්සේ කමන්නේ කොහොම හරි මේ අපි ඉන්නේ දැන් අයිමත් කියනවා මොන්තෙෆියස්කෝනේ ඉතාලියේ ඒ ලාගෝදි බොල්සේනා ලාගෝදි බොල්සේනා වල අපි ඉන්නේ හරිම නිවිච්ච වටපිටාවක් තමයි තියෙන්නේ හරිම කාම්
බෙල්ලෙකුත් ගහනවා පල්ලියේ. අර ඉන්නේ අපේ මග පෙන්නන්න. ඒ දෙක එතන බෙල් දෙක කියද? හා. වෙලාව දෙක. හා. 6ට 6ක් ගන්නවා. මෙතන මේ තනිකර පියෝ පිරිසුදු වතුර. ඔගේ මාළු ඉන්නේ සාස්ත්‍රය. මේ ඔක්කොම මේ මල් තියෙන්නේ බා මේ සීත කාලින්ද මල් නැහැ. මල් නැහැ. මේ ඔක්කොම මල් වත්තක් කරනවා. මේ සෙල්සියස් ශාංශක මේ හරිය දැන් අපි මෙහෙම විදියට 3ක් විතර තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ ගෙදර ෆ්‍රිජ් එකේ තියෙන ගාන තමයි. මේ නෑ ෆ්‍රිජ් එකේ 3ක් තියෙන නෑනේ. දන්නේ නැද්ද? ඕනේ. 10යි 10යි ඩීප්‍රෙෂර් එක ඩීප්‍රෙෂර් නෑ මීට වඩා සීතයි. හරි ලස්සනයි. අර පැත්තේ අර ඉතාලියේ මොන්තෙෆිස්කෝ සිට මේ වටේම තියෙන කඳු කරයක් අපි මේ ඉන්නේ කඳු මුදුනක. මම ඉන්නේ විතර්බෝ නගරේ මට අනේ ඇත්ත ගහකට මම ලයිට් ගහලා තියෙන්නේ. ඔව් විතර්බෝ නගරේ ඉන්නේ දැන් මේ ඉන්නේ මේ බලකොටුවක් අස්සේ ඉන්නේ. දොරවල් 4යිලු මේකට ඇතුල් වෙන්න තියෙන්නේ. මේ මුන් තමයි කියන්නේ. ඇත්ත මනේ ආ බොරු කියනවා කියන්නේ අර කියන්නේ නෑ ඉතින් මම දන්නේ කියන්නේ ලස්සනයි නත්තලට නත්තල් ගහක් තියෙනවා මේක තමයි ඉතින් ඉතාලියේ රෝමයේ විතර්බෝ නගරේ නත්තල හොඳයි බෝට්ස් ඉතාලිය වෙන්න The fuck? පදිනවද? මහන්සියට අපි බොනවා රොක්ස්ටාර්. රොක්ස්ටාර් බොන ගමන් මෙන්න මේක බලන්න ආව. ලංකාවෙත් මේව තියෙනවා නේද? හැමතැනකම තියෙනවා. හරි ලස්සනයි. කිය? good morning යාළුවනේ. අපි ඉන්නේ දෙවෙනි දවසේ නෙමෙයි මේ දෙවෙනි දවසේ. අපි අද යනවා පීසා කුළුණ බලන්න. මේ ගැට කපන්න ඉන්නවා මේ එරියා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ පීසා කුළුණේ. ඔයාලා දකින්න හැමතිස්සෙම ඇලවෙච්ච කුළුණ විතරයි. නමුත් මම පෙන්නනවා අද ඔයගොල්ලන්ට ඇලවෙච්ච කුළුණේ අනිත් පැත්ත. හයි. නෑ ඇලවෙච්ච කුළුණ ගැන කියපන්කො පොඩ්ඩක්. ඔය දුවම. ඔයාලට පේන විදිහට පීසා කුළුණේ අනිත් පැත්තේ තියෙනවා මුකුදු සතු දෙන්නේ පයින්නවා දන්නේ මුකුදු කියලා. අර ඇවටායක ඉන්නේ බං. ඇවටාරක ඉන්න සතු දෙන්නේ පයින්නවා. අර මොකද අර කළු පාට එක අර මේ පළවෙනි ඇවටාය පළවෙනි එකේ ඉන්නේ අර කියන්නේ මම ටයිගර් කෙනෙක් වගේ. ඕවා. රෙඩ් පෝවා. අඩිදාස්. වෙන ඔයගොල්ලෝ දකින්න ඉතින් හැමෝම මේ තල්ලු කරන පින්තූර ගන්නවා. කට්ටිය කට්ටිය තල්ලු ඔච්චර තල්ලු කරා කෙලින් තල්ලු කරනවා දාගෙන කට්ටියම. අනේ ඔබ දේලව අරුණට තියලා ගියා. උඹ තල්ලු කරනවා තල්ලු කරනවා එක එක විතර අර එතන එකෙක් ඔස්සගෙන ඉන්න පොඩි එකේ. ඔන්න ඕක තමයි behind the scene එක මෙතන. social media වල පේන්නේ ඔය විතරක් නෙමෙයි හොඳ. ඔව් චයිනීස් කෑල්ල. අයිවා කියනවල වෙන්නම කවුද කියලා වෙන්නම. නේද ඔබ දාන්නව පස්සේ. හොරෙක් අපේ නම් ෆොටෝස් ගොඩක් තියෙනවා බා. උඹ ගනි. උඹලා ගනින්න. ගන්න ඕනේ දැන් මෙතන ඉඳන් ගාන එක එක විදිහට තල්ලු කරන්න යන්නේ. තල්ලු කරනවා ඉඳපගේ. රැල්ලට යන්න ඕන. අර කකුල් වලින් තල්ලු කරනවා. ඔය කොයි පැත්තටද ඉන්නවද දැන් කියන්න. කමෙන්ට් එනවා. තව මේට වරේ. තව දැන් තල්ලු කරපන්. අයියා මචං වීඩියෝ ඒ ගාන හරිද? හරි මම ඔබ නිකන් ඉඳපන්කො මම ෆෝන් එක අනිත් පැත්තට අම්මට හීවෙනකොට ඔය මේ වෙන්න තව නිකන් නෝමල් මම නිකන් එකක් ගහපුවා. සක් ගාලා තව
ෆොටෝ සෙෂන් මම දැන් සීතල ඉන්නවා වගේ බං. අර පැත්ත පේනවා. මාව මැද්දේ දීලා ගහපන්. උඹ මේ පීසකුළුනේ. පීසකුළුන බලපන්. හරිය. අනිත් පැත්තෙන් හරිය. එන්නේ නෑ බං. ආලෝනේ මේ විසකුළුනේ මෙන්න මේ විදිහට තමයි ඇදලා තියෙන්නේ. ඔය තියෙන ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඉතින් මේ හැම ඔච්චරයි තියෙන්නේ. හැම එකම ඇවිල්ලා ගන්නවා ෆොටෝ එක. ඔච්චරයි තමයි ඕම ඇදලා තියෙනවා බහැලා තියෙනවා ටිකක්. හොඳයි. ලස්සනයි. very good. vlog එක ඉවරයි. peace. මම මෙච්චර වෙලා ඔයගොල්ලොන්ට පෙන්නේ යන්න අර පැත්තෙන් පේන. දැන් මේ පැත්තෙන් පේන එක මේ මාළු කුසින් යන්නේ ඕම උඩ බිල්ඩින් එක තියෙනවා. අපේ මාරු vlogging ආ. හරියට කරපම් බල්ලෝ vlog එක. මේ ලොගෝට මොකුත් නෑ ඔකට ඇද වෙලා තියෙන එච්චරම ආවනේ. එතන අර අතන මොකෙද එකක් වැටලා තියෙනවා. ඉතින් මම දන්නේ නෑ ඉතින් කියන්නේ. අතන මේ බුල්ඩොග් කෙනෙක් ඉන්නවා. බල්ලෙකුත් ඉන්නවා අතන අර. බල්ල කෙනෙක්. ඔව් තියෙනවා ඉතින්. අවුලක් නෑ ලස්සනයි. පටන් ගන්න යාළුවනේ. ආයි යාළුවනේ. මේ අතට දාන්න පුළුවන්. මේ දෙනුල කියලා දුන්නා නම් හරි. මේ කුඹු කරාටි පිටින් කරන හරි. මම අයි මූඩ්. ඔය අයින් කරපන්. සුදු ජැකට් එක. මූඩ් කුචුඩ ඇද්දවා. ඊයන ආදී ওই ජැකට් එකේ ඉවරද? අයිබෝන් යාළුවනේ අද තුන්වෙනි දවසේ. ඔයාලට ඔක්කොම එකක් වුණාට අපිට එහෙන කාලයක් ගිහිල්ලා තමයි මේ වීඩියෝ කරන්නේ. ඊයේ පීසකුළුනේ ඉඳියේ දැන් මේ අද 2:01 දවල්. දැන් තමයි එළියට බැස්සේ කාලා බීලා. මේ වගේ දිනවා දැන් යනවා කොහෙද යන්නේ? විදර්භ සිටි එක. විදර්භ සිටි එක. අපි නැවතත් රෙස්ටෝරන්ට් එකකට නෙමෙයි සුපර් මෝල් එක. shopping mall එකකට අවිල්ලා තියෙනවා විදර්භ වල තියෙන මේ බල්ලක් ඉන්නවා මේක බහැරෝ. මැෂින තල්ලු කරගෙන යනවා. අපි අවිල්ල තියෙන්නේ මේ මොහොතේදී. මොකද්ද මේකට කියන නම? බුලි කාමේ. බුලි කාමේ. බුලි කාමේ ඇවිල්ලා තියෙන්නේ. ගුලි කමුදු කියලා අහනවා. අපි මෙතන ඇවිල්ලා මේක එක්ස්ප්ලেইন කරනවා. මෙතන තියෙන උණු වතුර ලිඳක්ලු. මේක නාන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඈත. මම ඔයාලට පෙන්නන්නම්. තාමත් අනර්කලීයයි. උත්කෘෂ්ටවත් ආකර්ෂණීයයි. මෙතනින්ද වතුර එන්නේ? ඔය මෙතන උණු මොන වතුර එක්කෙනෙක් ඇවිල්ලා මේ ඔක පැරෂූට් එකෙන් වැටලා මැරලා මේකට මේකේ නාන්න බැරිද? බෑ බෑ අර බලන්න. ඕකේ. එතන අතන විතරයි නාන්න. මේකෙන් යාළුවනේ එක්කෙනෙක් අවුරුදු ගානකට කලින් පැරෂූට් එකකින් කඩාගෙන වැටලා මෙතන මැරිලා තියෙනවා. තැම්බිලා. අධික රස්නියක් තියෙන මෙතන. ඒ වැටෙනවා මං උඩ එන්න බෑනේ තියෙන රස්නෙට. අලාබානික ඇඟිල්ලක් දාලා ගඳයි නේද එතන? ඇඟිල්ලක් දාලා මං දාලා බලන්න. ලංකාවේ කවුරු හරි. වව්. ඔය වතුර බීපම් බා. මේකද එතකොට ගොඩක්ම රස්න එක. අත දාලා බලපන්. මේක ඉල රස්නේලු මේගොල්ලෝ කියනවා. අත දිය. බෑ බෑ. මල්ල ගන්න උඹ. නේද මම අතනින් බලන්න. එතන අපි බලමු. චුවර්ද මේ ජරා වතුර නෙමෙයිනේ මම. උදන් උච්චකරිය ඔතන නෑ කූල්. ඇයි බං ඔච්චර බොරු කියන්නේ? මෙතන කූල් යාළුවනේ. ඉතින් වැඩ කරන්න ලෑස්ති වෙන්න ඒවා. ඒකේ කරන්න තියෙන වතුර උණු වතුරෙන් නාලා ඉවරයි. දැන් සීතල වතුරෙන් නාලා හොද ගන්නවා. ගඳත් එක්ක ෂි ලියු චූ කරයි මෙතන තමයි. මෙතන වතුර සීතයි හරි. නෑ ඔයයි. ආයෙ ගන්න. ඒ කියන්නේ යුරෝ දෙකක්ද දැම්මේ? නෑ මැෂින් එකේ මෙයා පොඩ්ඩක් මාන්සි වුණා. ඒකයි ප්‍රශ්නේ.
අඩ කලින් ගාපේ ආවේ නැහැ නේද? අපේ ඊයේ මට 859. දැන්ට වැඩිම 859 නේ. දෙකයි. කමන්නේ. Ay, masih nang gitu. Apa kau ini sih sama? Ini mega off nada bang? Nah, off. Ada ya? අර උඹ මේකේ මට වඩා ගැහුවොත් අපි දෙන්නට ෆයිනල් එක. 800 කීයද? 891යි. 91යි. මස්සිනාට ගහන්න පුළුවන් වෙන්න ඕන මස්සිනා. ගහන්න. non virare fino a ora. මේක ගියේ නැද්ද? නෑ ඒක තාම මට තියෙන්නේ. දැන් ගාම අම්මට 10යි යකෝ. යවුවා මස්සිනා. ඒක 10ට ගියේ බින්දුවයි. අඩ ඇතුළට ගිහලානේ බං ආයේ. එච්චර වැඩ දාන්න එපා කියලා කියන්නේ දන්නවද? යවුවා. ආරම්භරේ. ආයිබෝන් යාළුවනේ 4 වෙනි දවසේ. ගලත් ගහව නේද? අපි දැන් මේ යන්න හදන්නේ. මෙතන ඉන්න කට්ටිය වාහන දෙක යනවා. මේ ආනි ඩ්‍රයිවර් ඉන්නවා මෙතන ඉන්නවා. අතන X එකක් තිබ්බ දැන් X එක නැහැ. අපි යනවා දැන් විතර බුණා කරෙන් අයිමත් සිරකුස බලා පිටත් එනවා. හා? හරි මොන්දේ ෆියස්කෝ නේ කරෙන් හරි විතර බොයි දෙකම එකයි බං. ඒ කියන්නේ ඔබ කතානිය සිරකුස කියනවා. හරි. කවන්නේ අපි යනවා එහෙනම්. මගදී පෙන්නන්න දෙයක් නැහැ ඇත්තටම කියනවනේ. ඒනට අයියා කොරේ. අලින්නේ පාරවල. ඉන්දිය පෙන්නන්න. ජය වේවා. subscribe කර. හරිම ෂෝට් vlog එක මම කරපු ජීවිතේ කරපු ෂෝට් vlog එක බං. ඔක්කොම highlight විතරයි තියෙන්නේ.